විනාඩි 10ක සැත්කමකින් බරපතල සෞඛ්‍ය ගැටලු හෝ ජීවිත පවා බේරගන්න පුළුවන් කියලා දන්නවද? විනාඩි 10කින්? ඔව්, ඒ තමයි DNC. Dilation and Curettage. විස්තරණය සහ සුව කිරීමේ ක්‍රියාවලිය. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් මේ ක්‍රියාවලිය හරියටම සිද්ධ වෙන්නේ කොහොමද? මේක වේදනාකාරීද? මේක ආරක්ෂිතයිද? රැඳිලා ඉන්න අපි මේ දේවල් සරලවම කතා කරමු. DNC කියන්නේ Dilation සහ Curettage. මේක ගර්භාෂයෙන් පටක ඉවත් කරන ශල්‍ය කර්මයක්. සමහර රෝගී තත්ත්ව හඳුනගන්න සහ ප්‍රතිකාර කිරීමට පාවිච්චි කරන ශල්‍ය කර්මයක්. සාමාන්‍යයෙන් DNC සැත්කමක් කරන්න හේතු මොනවාද? ඒ තමයි ගබ්සාවක් හෝ ගබ්සාවකින් පසුව ඉතුරු වන පටක ඉවත් කරන්න. නැත්නම් අසාමාන්‍ය රුධිර වහනය හෝ ගර්භාෂයේ රෝගී තත්ත්ව හඳුන ගන්න. එහෙම නැත්නම් ගර්භාෂයේ පිළිකා ආසාදන වගේ දේවල් පරීක්ෂා කරන්න තමයි මේ DNC ඕනි වෙන්නේ. වෛද්‍යවරුන් මේ දේවල් පාවිච්චි කරන්නේ ගර්භාෂයේ නිරෝගී බව සහ කිසිදු සංකූලතාවයකින් තොර බව සහතික කරන්න. හරි, දැන් DNC එකකදී ඇත්තටම මොකද වෙන්නේ කියලා බලමු. පියවර අංක 1 රෝගියාගේ අපහසුතාව වළක්වන්න රෝගියාට ඇනස්තීසියා නිර්වින්දන ඖෂධ පාවිච්චි කරනවා. අංක 2 ඩයිලේෂන් ප්‍රසාරණය. වෛද්‍ය උපකරණ පාවිච්චි කරලා ගැප් ගෙල මෘදු ලෙස පළල් කරනවා. අංක 3 Curettage සුව කිරීම. ගර්භාෂයෙන් පටක ඉවත් කරන්න කුඩා මෙවලමක් හෝ චූෂණ පාවිච්චි කරනවා. අංක 4 සම්පූර්ණ ක්‍රියාවලිය සාමාන්‍යයෙන් මිනිත්තු 10ක් 20ක් අතර කාලයක් ගත වෙනවා. ගොඩක් රෝගීන්ට එදාම හොස්පිටල් එකෙන් පිට වෙන්නත් පුළුවන්. ඕනෑම සැත්කමක් වගේ DNC එකටත් යම් අවදානමක් තියෙනවා. හැබැයි ඒවා ඉතාමත් දුර්ලභයි. ඒ තමයි සැත්කම කරපු තැන ආසාදනයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට අධික රුධිර වහනය. සාමාන්‍යයෙන් මෘදු නමුත් අධික රුධිර වහනයක් වාර්තා වෙලා තියෙනවා. ඊළඟට ගර්භාෂ කැලැල්. මේක අනාගත ගැප් ගැනීම් වලට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ දේවල් තමයි අපිට තියෙන දුර්ලභ අවදානම්. ඔයාට හරි ඔයා දන්න කෙනෙක්ට හරි මේ DNC අවශ්‍ය වුණොත් බය වෙන්න එපා. වෛද්‍යවරු මේක ප්‍රවේශමෙන් කරනවා කියලා සහතික වෙනවා. ඉතින් මේ ගැන ඔයාගේ අදහස් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් හැමෝටම good luck.